බේගල් එකක් මැද ඇයි මේ තරම් විශාල සිදුරක් තියෙන්නේ? ඒක නිකම්ම විලාසිතාවක් නෙවෙයි රජ කෙනෙකුගේ ආශයකට කරපු ගෞරවයක්. බේගල් වල ආරම්භය 1683 වසරේදී පෝලන්තයේදී සිදු වූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. පෝලන්තයේ තුන්වන ජෝන් රජතුමා තුර්කි ආක්‍රමණිකයන්ගෙන් ඔස්ට්‍රියාව බේරා ගැනීම අගය කරන්න ඔස්ට්‍රියානු සූපවේදියෙක් මේවා නිර්මාණය කළා. රජු අශ්වයන්ට දැඩි ලෙස ආදරය කළ නිසා අශ්වයාගේ පාදයේ තබන ලාඩමේ හැඩයට මේ රවුම් පෙනුම ලබා දුන්නා. බේගල් එකේ මැද තියෙන සිදුර නිසා එය පිසීමේදී තාපය හොඳින් ඇතුළට ගොස් ඉක්මනින් හා සමානව තැන්වීමට උදව් වෙනවා. අනෙක් පාන් වගේ නෙවෙයි. බේගල් එකක් නියම විදියට හදන්න මුලින්ම උණු වතුරේ තම්බලා ඊට පස්සේ බේක් කිරීමෙන්. ඒ නිසා බේගල් වලට ඒ සුවිශේෂී ඇලෙන සුළු ගතිය ලැබෙන්නේ. බේගල් කොතරම් ප්‍රබලද කියනවා නම් 2008 වසරේදී ග්‍රෙගරි චැම්ටොෆ් නම් ගගනගාමියා බේගල් 18ක් තමන් සමග ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට රැගෙන ගියා. ඒ අනුව බේගල් කියන්නේ අභ්‍යවකාශයට පවා ගිය out of this world ආහාරයක්. ඉතින් ඊළඟ වතාවේ බේගල් එකක් කනකොට මේ අශ්වලාඩම් රසත් මතක් කරගන්න. මේ වගේ ලෝකයේ රසවත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.